අයිබෝන් ආදරණීය පුතේ ඔන්න අද අපි බලන්න හදන්නේ 2018 ඔල ප්‍රශ්න පත්‍රයේ තියෙන සමාන පද කොටස් ටික. එහෙනම් අද කියන 5 වෙනකම් මේ සමාන පද ටිකත් බලමු. අංක 1 බාලන් උණව උණ්ඩාන්. බාලන් කෑම කෑවේය. ඒ යටතේ තියෙනවා පළවෙනි එක පාඩම් කියන්නේ පුතේ පාඩම. අංක 2 සාපාඩු කියනවා කෑම. අංක 3 නීර් කියනවා ජලය. අංක 4 ඉරෙච්චි කියනවා මස්. එහෙනම් මේ උණව කියන එකට වඩාත්ම ගැලපෙන්නේ අංක 2 சாப்பாடு. අපි යමු දැන් අංක 2ට. නූලහத்தில் நல்ல නූල්கள் உள்ளன. පුස්තකාලයේ හොඳ පොත් තියෙනවා. දැන් මෙතන තද කළු පැහැයෙන් තියෙන නූල්கள் කියන වචනය. අපි දැන් බලමු අණු අංක 1. පුත්තහංගල් කියනවා පොත්. පත්තිරි හේහල් කියනවා පත්තර. කදිරේහල් කියනවා පුටු. එලුත්තුක්කල් කියනවා අකුරු වලට. එහෙනම් නූල්හල් කියන එකට වඩාත්ම ගැලපෙන්නේ අංක 1 පුත්තහංගල්. අපි දැන් යමු තුන්වෙනි ප්‍රශ්නයට. නිලා வெளிச்சத்தில் கடற்கரை අලගාහ කාච්චියලිත්තතු. හඳ එළියට මුහුදු වෙරළ ලස්සනට දිස්සුනාලු. මෙතන තද කළු පැහැයෙන් තියෙන නිලා කියන වචනේ. එහෙනම් අපි බලමු ඊතුරු උත්තර ටික. අංක 1 සූර්යන් කියනවා ඉර, නක්ෂත්‍රම් කියනවා තරුව, සඳරන් කියනවා සඳ, වෙල්ලි කියනවා රිදී වලටත් කියනවා පුතා සිකුරාදටත් කියනවා. එහෙනම් මෙතනට වඩාත්ම ගැලපෙන්නේ ඉලා කියන එකට අංක 3 සඳරන්. අපි යමු 4ට. එමක නෝයි ඒට්පට්ටාල් අම්මා විහවුම් කවලේ යඩේවාර්. අපිට ලෙඩක් දුකක් හැදුනොත් අම්මා ගොඩාක් දුක් වෙනවා කියලා තමයි තියෙන්නේ. හරි. දැන් බලමු අංක 1. පසි කියනවා බඩගින්න, දාහම් කියනවා පිපාසය, පිනි කියනවා ලෙඩ රෝගවලට, කායම් කියනවා තුවාලයට. එහෙනම් නෝයි කියන එකට වඩාත්ම ගැලපෙන්නේ අංක 3 පිනි. දැන් යමු 5. அந்த பெண் அழகாக நடனமாடினாள். එම කාන්තාව ලස්සනට නටුවායි කියලා තියෙනවා. 1 මානවී කියනවා සිසුවිය, මාදු කියනවා කාන්තාව, අම්මා කියන්නේ අම්මට, සිරුමි කියන්නේ දැරිය. එහෙනම් පෙන් කියන එකට වඩාත්ම ගැලපෙන්නේ අංක 2 මාදු.